සුබ දවසක් හැමෝටම අයුන්ද ග්ලෝබ් channel එකට මම සාදරයෙන් ඔයගොල්ලන්ව පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ අපේ ගමේ තියෙන ලස්සන නාන්න තියෙන තැනක් ගැන. ඉතින් මගේ ගම ඉඹුලාන කිව්වට මේ නාන්න තියෙන තැන තියෙන්නේ දොරණුව කියන පැත්ත. ඉතින් ඉඹුලාන කියන පැත්තට ගොඩක් ළඟයි මේ දොරණුව කියන පැත්ත. ඉතින් මේ විදිහට රුවන්වැල්ලේ තියෙන මේ පාලම පහු කරලා අපි ගිහිල්ලා එතන බස් වෝල්ට් එකත් එක්ක පොඩ්ඩක් උඩහට පාරක් තියෙනවා. අන්න එතනින් ගියාට පස්සේ තමයි මේ දොරණුව කියන පැත්තට යන්න පුළුවන්. ඉතින් මේ දොරණුව කියන පැත්තට යද්දි මෙන්න මේ වගේ පත්තිනි දේවාලයකුත් හම්බ වෙනවා. ඉතින් අපි මෙන්න මේ විදියට ගියා. ඉතින් හරිම ලස්සන පැත්තක්. ගස් කොළන් කියන දේ ගොඩාක් මේ පැත්තේ තියෙනවා. මොකද ගුරුගොඩොයි කියන ඔය යන්නේ මේ ගම හරහා. ඉතින් හරිම ලස්සනයි මේ පැත්ත. ඔන්න දැන් ඉතින් අපි ප්ලේස් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මෙතනින් බහිද්දිම දැනුනේ හරිම සිසිලසක්. මොකද මෙතන ගස් ගොඩාක් තියෙනවා. ඔය තියෙනවා. ඒ නිසා කිසිම රසණයක් නැහැ. හරිම සිසිලසක් තමයි මෙතන අපිට දැනෙන්නේ. ගොඩක් වෙලාවට කුඹුක් ගස්, උණ ගස් වගේ දේවල් මේ ඔය දෙපැත්තේ තියෙනවා. ඉතින් මේ ඔය දෙපැත්තේ තියෙන මේ ගස් නිසා මේ ඔයට ලැබෙන්නේ හරිම ලස්සනක්. ඉතින් අපි ඔන්න දැන් නාන්න ලෑස්ති වෙන්න යන්නේ. ඉතින් මම උඩින් ඉඳන් බැලුවා චුට්ටක් කොහොමද කියලා මේ ඔය මෙන්න මේ විදිහට තමයි ඔය ඉවුරේ ඉඳන් කියන්නේ උඩින් ඉඳන් බලද්දි පේන්නේ. මේ වෙද්දිත් මාත් එක්ක ආපු කට්ටිය නාන්න බැහැලා ඉන්නේ මෙතන. මොකද බලන් ඉන්න බෑ මෙතෙන්ට ගියාම ඉවසන්න බෑ. මොකද යන්නමයි හිතෙන්නේ ඔයට. ඒ තරම් මෙතන ලස්සනයි. එහෙනම් දැන් අපි මේ ඔයට යමු. දැන් මේ ඔයට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සනට හදමු පාරක්. ඉතින් මේකේ දෙපැත්තට උණ බට වලින් හදපු පොඩි වැටකුත් තියෙනවා. ඒ නිසා මෙතන තියෙන ලස්සන තවත් වැඩි වෙනවා. මම ඉතින් බැස්සා ඔයට මෙන්න මේ විදිහට ඔයට යද්දි ඉතින් හරිම සිසිලසක් තමයි දැනුනේ. මොකද ඔයක් කියන්නේ වෙනමම දෙයක්. ඉතින් අපි මුහුදකට ගියාට පස්සේ අපිට එකකින් දැනෙන ෆීලිංග්ස් නෙමෙයි සාමාන්‍යයෙන් ඔයකට ගියාම දැනෙන්නේ. මොකද එතන හරිම අමුතු දෙයක් තියෙන. මොකද ගල් එක්ක එතන ඉන්න මාළු ඒ වගේ සත්තු එක්ක අපිට දැනෙන ෆීලිං එක හරිම වෙනස්. එතන තියෙන ගස් කොළන් එක්ක ඒ වගේ. ඉතින් මම මෙන්න මේ විදිහට වතුරට යද්දිම මෙන්න මේ චූටි මාළු හිටියා. ඉතින් බලන්න හරිම ආසයි. දවසක් වුණත් බලාගෙන ඉන්න පුළුවන් මේ මාළු දිහා. ඔන්න ඉතින් අපේ කට්ටිය මෙතන වැඩ පටන් අරගෙන මේගොල්ලන්ට ඔයිට බැසට පස්සේ ඉන්නේ කොතනද කියලා මතක නැහැ. මොකද ඒ තරම් මෙතන හරිම සුන්දර පරිසරයක් තියෙන්නේ. ඉතින් මට ගොඩක් වෙලා මෙතන වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මෙතන වතුරට බැහැලා හිටියේ නැති වුනහම හෝහපුට්ටෝ කියන සත්තු జాතියක් ඇවිල්ලා අපිව කනවා. ඉතින් මේ මාව කාලා තමයි මේ රතු පාටට තියෙන්නේ මගේ ඇඟේම. ඉතින් මගේ මුළු ඇඟම කෑව ඇත්තටම කියනවා. මේ මගේ අතේ වහලා ඉන්නේ කළු පාට ඩොට් එකක් වගේ හෝහපුට්ටෝ කියන පුංචි සත්තු. සතා පුංචි වුණාට මේ සතාගේ විස නම් හරිම සැරයි. ඔන්න ඉතින් අපි නාලා ඉවරයි. ඉතින් දැන් අපි ගොඩට ආව ගෙදර යන්න. ඉතින් ගෙදර යන්න හරිම ලෝභයි. මොකද ඒ තරම් මෙතන ලස්සන තැනක්. ඉතින් ඕගොල්ලොත් මේ වගේ තැනකට ගියාම අනිවාර්යයෙන්ම සුන්දරත්වයේ විඳින්න ජරා කරන්නේ නැතුව. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද මම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් අරන් එනවා.